කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ගොඩක් කට්ටිය අහලා තිබුණනේ ලංකාවෙන් මොනවාද ගෙනාවේ කියලා. ඉතින් ඒ ගෙනාපු දේවල් ගැන වීඩියෝ එකක් තමයි මේ. හරි ඉස්සෙල්ලාම තියෙන්නේ මෙන්න මේ රිස්බරි එකේ චොක්ලට් ෆින්ගර්ස් එක. මේකත් එක්කම අම්මමට එවලා තිබුණා රිස්බරි එකේම චංගි චොක් එකයි ආය බබල්ස් එකයි. ඒ දෙකම අපි කාලා තමයි වීඩියෝ එක පටන් ගත්තේ කරන්න. මේ තියෙන්නේ බටු මෝජු. මේක නම් හැදුවේ පුංචි කිව්වා. මොකද නංගි ආවේ අපේ ගෙදර ඉඳන් නෙමෙයි. ඒ කියන්නේ අම්මලා, ඒ කියන්නේ අපේ ගෙදර අය පුංචිලා ගෙදර ගිහින් තිබුණා. ඒ ඉඳන් එන්න ලේසි නිසා. එතකොට ගොඩක් කෑම වර්ග හදලා තිබුණේ පුංචි අම්මයි කිරි අම්මයි ඔක්කොම එකතු වෙලා. ඉතින් ඒ බටු මෝජු එක රසයට තිබුණා. හරි මෙන්න මේ මල්ලේ තියෙන මං ආසම පළතුරක් මැංගුස් මම මාර ආසයි. මෙහි මැංගුස් මාර විදිහට ගණන්. මැංගුස් එක තියෙනවා ආයේ ජමනාරං. ඕගොල්ලෝ නම් සමහර විට මේවට වෙන නමක් පාවිච්චි කරනවා ඇති. අපි නම් කියන්නේ ජමනාරං කියලා. මේවත් අම්මලා එනකොට ගොඩාක් ගෙනල්ලා මේ ඒ වුණාට බර වැඩි නිසා නංගි බාගෙට භාගයක් හල්ලා ඇවිල්ලා තියෙන්නේ. මේකෙන් පස්සේ ආය අම්මමට එවලා තිබුණා මැටි හැලියක්. මැටි හැලියක් කියන්නේ මම එකයි ඉල්ලුවා. ඊට පස්සේ අම්මා ඇහුවා දෙකක් තුනක් එවන්නද කියලා. මං කිව්වා නෑ කමන්නේ. එකක් එවන්න කියලා. ඒක මාර ලස්සනයි මාර කියුට්. ඒකටම ලිඩ් එකයි ඊට පස්සේ ලස්සන හැන්දකුයි ඔක්කොමත් එක්ක. දැන් මට මේක වෙනකම් මාර හදිස්සියක් තිබ්බා. තාම ඉව්වෙත් නෑ. දැන් හැබැයි හදිස්සියක් නෑ. මෙන්න මේ මල් පැල ටික මම කියන්නේවත් නැතුව තමයි අම්මා දාලා තියෙන්නේ. මේ මොකද එයා දන්නවා මම මල් පැල වලට මාර විදියට ආසයි කියලා. ඉතින් ඒක තමයි අම්මලාගේ ආදරේ. හරි මේ තියෙන්නේ හරිස් චන්ද්‍රකේතේ කෝපි කුඩු පැකට් එකක්. ඊට පස්සේ තියෙන්නේ මේකේ තියෙන්නේ මැල්ලුම් කොළ. එතකොට මේකේ තියෙනවා තෙබු කොළ තියෙනවා. ඊට පස්සේ මුකුණු වෙන්න තියෙනවා. ආය රම්පේ තියෙනවා කරපිංච තියෙනවා. අම්මට ගොටුකොළ නම් හොයාගන්න බැරි වුණා කිව්වා. මුකුණු වෙන්න එකත් චුට්ටක් මැලවිලා වගේ තිබුණේ. කරපිංච වලත් එහෙමයි රම්පේ වලත් එහෙමයි අර මේ ෆ්‍රෙෂ් ගතියක් තිබුණේ නැහැ. මොකද අම්මා මට ඒක කලින්ම කිව්වා මේවා කඩලා ටික දවසක් වෙනවා. මේ ඒක නිසා පොඩ්ඩක් අර මේ වේලිලා වගේ ඒවා. මෙන්න මේ ක්‍රීම් කකර් බිස්කට් එක. ඒක බලෙන්ම බෑග් එකට දාලා තියෙන්නේ අපි පුංචි. නංගි දෙතුන් පාරක්ම කියලා තිනවා එහි ක්‍රීම් කකර් බිස්කට් ඕනි තරම් ගන්න තියනවා කියලා. ඒ වුණාට එයා ඒක දාලා තියෙන්නේ. එයා දන්නවා මම ක්‍රීම් කකර් බිස්කට් වලට මාර ආසයි කියලා. කෙසෙල් එක්ක එහෙම කන්න. මේ ඉතින් එයාලගේ ආදරේ තාමත් ඒ විදිහමයි. තාමත් අපි ගැන හොයලා බලනවා හරියට පුංචි කාලේ වගේමයි. ඊට පස්සේ තියෙන මෙන්න මේ අලිකැට peer. මේවත් පුංචිලා ගෙදර තිබුණ අලිකැට peer. මොකද අපේ අම්මා හැම ඒ කියන්නේ එනකොට අලිකැට peer ගෙඩි 15ක් 20ක් විතර අරන් ඇවිල්ලා. ඒවා ඔක්කොම මේ එන දවසට ඔක්කොම ඉදිලා තිබුණේ. ඊට පස්සේ ඉතින් ඉදිච්ච ගෙනාවත් කොහොමද තේරුමක් නැහැනේ තැලෙනවනේ. ඒක නිසා ඉන්නේ අලිකැට peer ටික පුංචියෙම දීලා තිබුණා. හරි ඊට පස්සේ මේ තියෙන්නේ පොලොස්. හැබැයි ඉතින් ලංකාවෙ විතර මම පොලොස් වලට ලොකු ආසාවක් නැහැ. ඒ වුණාට දැන් මෙහි ආවට පස්සේ අර වැඩි අපිට ඒවා කැවෙන්නේ නැහනේ. ඒක නිසා මේ හරි ආසයි ඉතින්.
ඇත්තට පිටරට ජීවත් වෙන හැමෝටම මේ දේ නම් හොඳටම දැනෙනවා ඇති. සාමාන්‍යයෙන් අපි ලංකාවේ ඉද්දි ලංකාවේ දේවල් ගැන ලොකු අගය ඒ කියන්නේ ඒක අපිට තියෙනවනේ දේවල් ඒ හින්දා ලොකු අගයක් නැහැ. ඒක හොඳටම දැනෙන්නේ පිටරටක ජීවත් වෙන්න ආපුවම ලංකාවේ අපේ දේවල් ලංකාවේ කෑම බීම ඒ පරිසරය ඒ දේවල් සෑහෙන්න මතක් වෙනවා. ඉතින් මේ විදිහට ලංකාවෙන් පුංචි පාර්සලයක් ආපුවම ඒක මාරම සතුටක්. මම හිතන්නේ මේ මල්ලේ තියෙන්නේ කන දේවල්ද කොහෙද? හරි අපි බලමුකෝ. මේකේ තියෙන්නේ ඔක්කොම තියෙන්නේ කන දේවල්. ඉස්සරලාම තියෙන්නේ වාසනායකේ මේ රිබන් කේක් එක. ඒක මාර රසට තිබුණා වාසනායකේ රිබන් කේක් එක. හැබැයි ඒක තැලිලා තිබුණේ. ඒ කියන්නේ අර පොඩි වෙලා වගේ. ඊට පස්සේ තියෙන්නේ බූන්දි. මම ඉස්සර ලංකාවේදී මාර ආසයි බූන්දි කන්න. ඊට පස්සේ තියෙන්නේ මඤ්ඤොක්ක බයිට්. ඒකත් මාර රසට සැරට තිබුණා. ආයෙ වල තිබුණා මුරුක්කු. ඒ ටික තමයි ඉතින් ඒ බෑග් එකේ තිබුණේ. අපේ ගෙදරිනුයි හස්බන්ඩ්ලාගේ ගෙදරිනුයි ඒ කියන්නේ බඩු ගොඩක් ලෑස්ති කරලා තිබුණා මේ මෙහෙට ගේන්න. ඒ වුණාට නංගියෙත් බඩු ගොඩක් ගේන්න තිබුණ නිසා ඒ කියන්නේ ඒ බඩු වලින් භාගයක් තමයි එයා අරන් ආවේ. මේවත් මේ හස්බන්ඩ්ලාගේ ගෙදරින් එවලා තිබුණේ. මොකද එයා කෙසෙල් මුව කන්න එහෙම මාර ආසයි. හරි ඊට පස්සේ මේ මල්ලේ තියෙන්නේ මේ නෙළුම් මල නම් මේක ඉවල් තිබුණේ හස්බන්ඩ්ලයි ලොකු අක්කා. මේ ටික නම් හොයාගන්න සෑහෙන්න මහන්සි වුණා කිව්වා. මොකද මෙයා ආසයි නෙළුම් මල කන්න. ඊට පස්සේ ඒකෙත් ගොඩක් තියෙනවා මොනවාද මේ කොළ වර්ග ආය රම්පේ ඒගොල්ලෝ එවල තිබුණා මේ ගොටුකොළ අපේ අම්මලාට එම හොයාගන්න බැරි වුණා කිව්වනේ. මෙතන ගොටුකොළ තියෙනවා. මෙන්න මේකේ තියෙන්නේ මුං කැවුම්. ඒක මාර විදියට රසට මේ කිරියම්මා හදලා තිබුණා. අර ක්‍රිස්පි ගතිය එහෙම හොඳටම තිබුණා. මං සාමාන්‍යයෙන් කැවුම් වර්ග වලින් මුං කැවුම් වලට තමයි ආස. අනිත් ඒවා වැඩි කන්න ආස නැහැ. හරි ඊට පස්සේ අනිත් බොක්ස් එකේ තියෙන්නේ කොකිස්. ඒකත් රසට තිබුණා. කොකිස් වලට කලින් මේ තියෙන්නේ මේ මොනවාද උඹලකට සම්බෝල.
හරි ඊට පස්සේ තියෙන්නේ මේකේ තියෙන්නේ ගම්මිරිසුයි කුරුඳුයි. ඒකෙන් පස්සේ තියෙන්නේ නෙල්ලි. මෙහි නෙල්ලි මාර විදියට ගණන්. ඒ කියන්නේ නෙල්ලි ගෙඩි 10ක් 12ක් විතර වෙනවා. ඩිරම් 16ක්. මම කලින් grocery shopping vlog එකකදී ඔයගොල්ලොත් එක්ක මේ ඔය කියන්නේ ඔයගොල්ලන්ට පෙන්නුවා ඒක. මේ තියෙන්නේ මම මාර ආස දෙයක්. නයි මිරිස්. ඒව මාර සුවඳයි වගේම රසයි. මේ මොනවා හරි මාළුවකට දාපුවම ඒක වෙනමම රසක්. හරි නයි මිරිස් වලින් පස්සේ තියෙන්නේ වැලිතලප. වැලිතලපම මේක නම් හදලා තියෙන්නේ අපේ හස්බන්ඩ්. මොකද එයා ආසයි වැලිතලප ගන්න. මම නම් ආස නැහැ. මම වැඩි කැවෙන්නෙත් නැහැ වැලිතලප. ඊට පස්සේ තියෙන්නේ පැණිවල්ලු. ඒක නම් මාර රසට තිබුණා පැණිවල්ලු. හරි දැන් නම් මගේ වීඩියෝ එකේ අන්තිම ටිකට මම ඇවිල්ලා තියෙන්නේ. තව දේවල් එකක් දෙකක් වගේ තමයි ඔයාලට පෙන්වන්න තියෙන්නේ. ඉතින් අදත් මගේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම තවත් දවසක මේ වගේ වීඩියෝ එකක් අරන් මං එන්නම්. ඉතින් එතකන් ඔයාලා පරිස්සමින් ඉන්න. Thank you for watching. Bye.